මේ තමයි එල්පෙක් කැම්පස් එකේ පාඨමාලාවලට සහභාගී වෙලා ඩිප්ලෝමා ධාරීන් බවට පත් වෙලා හැබැයි හොඳම ටීම් එක තමයි අපිත් එක්ක ඉන්නේ. ඔයාගේ නම? නිල්ෂා. හරි. එතකොට ජොබ් එකක් කරනවද නැත්නම් ඉස්කෝලේ අවුට් වෙලාද මොකක්ද අපිට විස්තර කියන්න. මම දැනට යාපන විශ්වවිද්‍යාලයේ නීති අධ්‍යයන අංශයේ 4 වෙනි අවුරුද්දේ නීතිවේදී ගෞරව උපාධියක් හදාරන ගමන් ඉන්නේ. ඒ අතර වාරයේ දැනට ඩිප්ලෝමා දෙකක් කම්ප්ලීටඩ් කරා. මේ මගේ 3 වෙනි ඩිප්ලෝමා එක. ඉතින් නීතිඥවරියක් විදිහට ඉස්සරහට යනකොට මගේ රටේ නීති ආරක්ෂා කරන්න මම මුලින්ම මගේ දැනුම හදාගන්න ඕනේ. මගේ දැනුම ආකල්ප කුසලතා ටික හදාගන්න ඕනේ. ඒ නිසා තමයි මම ඒ අඩිතාලම විදිහට මේ එල්පෙක් කැම්පස් එකේ HRM මේ ඩිප්ලෝමා එක ෆලෝ කරන්න ගත්තන් ගත්තේ. ඇයි එල්පෙක් කැම්පස් එක තෝරගන්නේ? ලංකාවේ ඕන තරම් විශ්වවිද්‍යාල තියෙනවා. අපිට ඕන තරම් අධ්‍යාපන ආයතන තෝරගන්න පුළුවන්. විශේෂයෙන්ම එල්පෙක් කැම්පස් තමයි මගේ සිහිනය, මගේ ඩ්‍රීම් එක අචීව් කරන්න පුළුවන් හොඳම තැන කියලා තෝරගන්නේ ඇයි? ඔව් මට කැම්පස් එකේ ළමයිනුත් ගොඩක් කිව්වා. මම ගොඩක් මාස 3ක් විතර කැම්පස් බලලා තමයි මේක අන්තිමේ ෆයිනල් ඩිසිෂන් එක විතර ගත්තේ. මොකද තියරි වගේම ප්‍රැක්ටිකලි තියෙන්න ඕනේ. හියුමන් රිසෝස් මැනේජ්මන්ට් කියන්නේ මිනිස්සු එක ගනුදෙනු කරන දෙයක්. එතකොට ප්‍රැක්ටිකලි කොහොමද වෙන්නේ කියලා මට දැනගන්න ඕනේ වුණා. ඒ නිසා තමයි මම මේ කැම්පස් එක තෝරගත්තේ. ප්‍රායෝගිකව ඉගෙන ගන්නවා නම් මහාචාර්ය ආචාර්ය මේ ගෞරවනීය ගුරු මණ්ඩලය අතිශයින්ම ප්‍රායෝගික වෙන්න ඕන. කොහොමද එල්පෙක් කැම්පස් එකේ මේ ආචාර්ය මණ්ඩලය? ආචාර්ය මණ්ඩලය ගැන කතා කරනවා නම් අපිට විෂයන් 4ක් ඉගෙනුවා. එතකොට එකිනෙකට විෂයන් 4ක් අපිට තිබුණේ. එතනදී ප්‍රායෝගික පැත්ත, තියරිටිකල් පැත්ත, ඒ වගේම අපි HRM මැනේජර් කෙනෙක් ඉඳලා අපි කොහොමද කම්පැනි එකක් දියුණු කරන්නේ? ඒ හැම දෙයක්ම අපිට හරිම ප්‍රැක්ටිකලි ඒ වගේම තියරිටිකලි හරිම විදිහට ඉගෙනුවා. ඒ නිසා බය නැතුව වැඩකට අත ගහන්න පුළුවන් කියන කොන්ෆිඩන්ට් එක දැන් මට හැදිලා තියෙනවා. බය නැතුව වැඩකට අත ගහන්න පුළුවන්. ඒ කොන්ෆිඩන්ස් එක හැදිලා තියෙනවා. වෙන මොකක් හින්දා නෙමෙයි. එල්පෙක් කැම්පස් ඉඳ හොඳ අප්‍රසන්නාදයක් සියලු දෙනාම එක්කාසු කරන්න. සමහර විට තව අවුරුදු 10කින් එයාගේම ආයතනයක එයාම බොස් වෙලා අපට හම්බ වෙන්න පුළුවන්. ඒ තරම් දැනුම් සම්භාරයක් එකතු කරගෙන තියෙනවා. නැවතත් මේ සියලු දෙනා වෙනුවෙන් හොඳ අප්‍රසන්නාදයක් හැමෝම එක්කාසු කරමු.